මගේ වාට තෑග්ගා. මගේ වාට තෑග්ගා. හරි. ඔන්න මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොටම හරිම සතුටු කාරණයක් කියන්න තමයි හදන්නේ. ඒ කියන්නේ මම ලාස්ට් වීක් එකේ අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ සඳහන් කරා මම ගිව් අවේ එකක් තියෙනවා ජූනි 1 වෙනිදා ඉඳන් ජූනි 30 වෙනිදා මාසෙ පුරාවටම. එකක් නෙමෙයි මම දාන හැම වීඩියෝ එකකටම මම විනර් කෙනෙක්ව තෝරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකට අදාළ කරුණු ටික අද මම මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නවා. කොයි විදිහටද මම මේ ගිව් අවේ එක කරන්නේ සහ කොයි විදිහටද මම විනර්ව සිලෙක්ට් කරන්නේ කියලා. එක විනර් කෙනෙක් නෙමෙයි විනර්ස්ලා කිහිප දෙනෙක්ම හැම වීඩියෝ එකට අදාළවම එක්කෙනා ගානේ කිහිප දෙනෙක්ම මේ මාසෙ පුරාවටම ඔන්න මම සිලෙක්ට් කරනවා. එතකොට මම මේ විනර්ව සිලෙක්ට් කරන විදිහ මම මුලින්ම කියන්න. ඔයා අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියෙන්න ඕනේ. ඔයා මේ බලන වීඩියෝ එක අනිවාර්යයෙන්ම like කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ලස්සන කමෙන්ට් එකක් දාන්න ඕනේ මගේ content එකට අදාළව. ඒ කියන්නේ මම මේ අප්ලෝඩ් කරන වීඩියෝ එකට අදාළ ඔයා වීඩියෝ එක skip කරන්න නැතුව බලලා ලස්සන කමෙන්ට් එකක් මට දෙන්න ඕනේ. එතකොට මම මේ කමෙන්ට්ස් කියවලා මට හිතට ගිය ඒ වගේම টপ කමෙන්ට් එක තමයි තෝරන්නේ. ඒ කියන්නේ ඔයාලා දාන කමෙන්ට් එකට මගේ දැන් අනිත් බලන කට්ටිය කමෙන්ට්ස් කියවනවානේ. එතකොට ඒ කට්ටිය ඔයාලට රියැක්ට් කරනවා, සමහරලාට ලයික් කරනවා, ඒ කමෙන්ට් වලට කමෙන්ට්ස් දෙනවා. ඒ විදිහට කමෙන්ට් එකට වැඩිපුර ලයික් ගන්න, වැඩිපුර කමෙන්ට්ස් රිප්ලයි ගන්න, ඒ වගේම ලස්සනටම කමෙන්ට් එක ලියලා තියෙන කෙනාට තමයි මම මගේ ටැග් ඔයාලට දෙන්නේ. එතකොට ටැග් මොකක්ද කියලාත් මම කියන්නම්. ටැග් කිව්වට ටැග් මොකක්ද කියලා දන්නේ නැතුව ඉතින් වැඩක් නැහැනේ. ඉතින් මම පහුගිය කාලෙම කරේ මම හදපු කැම බීම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත එක. ඉතින් ඒවත් එක්ක ගොඩක් කට්ටිය මාත් එක්ක පහුගිය ටිකේ එන්ගේජ් වුණා. ඒකෙන් හින්දා මං හිතුවා මෙන්න මේ ටැග් ඔයාලට දෙන්න. බලන්නකො මොකක්ද කියලා. මේ තියෙන්නේ මල්ටි ෆන්ක්ෂනල් ඉලෙක්ට්‍රික් පොට් එක. ඔයාලට ඔන්න ගොඩක් වටිනවා මේක. මේකේ ඔන්න වයර් එක තියෙනවා, ලිඩ් එක තියෙනවා, ස්ටීම් කරන කොටස තියෙනවා සහ මේ තියෙන පොට් එක. මේ පොට් එකේ උෂ්ණත්වය ඔයාලට මෙන්න මේ බටන් එකෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ කියනවා බත් එකක් උයනකොට උනත්, කරි එකක් හදනකොට උනත් ඔයාලගේ උෂ්ණත්වය අඩු වැඩි කරලා හරි විදිහට කෑම එක හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පොට් එක තමයි මම ඔයාලට දෙන්නේ. ඉතින් මේ මල්ටි ෆන්ක්ෂනල් කුකින් පොට් එක මේක ඉලෙක්ට්‍රික් පොට් එකක්. ඔයාලට පුළුවන් වන්න මේක මගෙන් දිනා ගන්න මම අර කලින් කියපු ඒ අවශ්‍යතා ටික කම්ප්ලීට් කරලා. ඉතින් මේ පොට් එක හරිම වැදගත්. ගොඩක් වෙලාවට කවුරු හරි ට්‍රිප් එකක් යනවා නම්, ගෙදර ගෑස් ඉවර වෙච්ච වෙලාවක, එහෙමත් නැත්නම් පොඩි බබාලා ඉන්නවනම් ඔන්න බෙරි බත හදන්න, ඒ වගේ ඔයාලට කුක් කරන්න, බොයිල් කරන්න, ස්ටීම් කරන්න, ෆ්‍රයි කරන්න මේ හැමදේම මේ කුකින් පොට් එක හරහා කරන්න පුළුවන්. ඉතින් ගෘහණියෙකුට ඇත්තටම ගොඩක් වටින ලොකු කාර්යයක් ඉටු කරගන්න පුළුවන් පොට් එකක්. ඉතින් මේක ඔයාලට ඔන්න දිනා ගන්න පුළුවන් මම කියපු විදිහට වැඩ ටික කරලා. ඉතින් මම කියන්නම් මේ මාසෙ පුරාවටම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ජූනි 1 වෙනිදා අද අප්ලෝඩ් කරන මේ වීඩියෝ එක මම ජූනි 15 වෙනිදා වෙනකම්ම කමෙන්ට්ස් ටික බලලා ජූනි 15 වෙනිදාට තමයි මම මේකේ විනර්ව සිලෙක්ට් කරන්නේ. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එක ජූනි 15 වෙනිදා වෙනකන් ඉන්නේ නැහැ. මම දෙවෙනි වීඩියෝ එක මේ සතියෙන් පස්සේ ඊළඟ සතියේදී අප්ලෝඩ් කරනවා. හිතන්නකෝ මම 7 වෙනිදා අප්ලෝඩ් කරා කියලා 7 වෙනිදා සති දෙකක් ඉස්සරහට ඒ වීඩියෝ එක තියලා ඒකේ විනර්ව මම මේ විදිහටම සිලෙක්ට් කරනවා. එතකොට ඔය විදිහට තමයි මම මේ මාසෙ පුරාවටම වීඩියෝස් 4ද 5ද 6ද අප්ලෝඩ් කරන්නේ. ඒ සේරටම මම මෙන්න මේ විනර්ව තෝරලා මෙන්න මේ කුකින් පොට් එක ඔයාලගේ ගෙදරටම එවනවා. ඉතින් ඔන්න ඔක තමයි තරඟ කොන්දේසි. තරඟයක් නෙමෙයි. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මාත් එක්ක එන්ගේජ් වෙලා මගේ වීඩියෝස් බලලා මේ විදිහේ ලස්සන වටිනා
කුකින් පොට් එක ඔයාගේ කරගන්න. එහෙනම් දැන් අද වීඩියෝ එකට යමු. අද හොඳටම වැස්ස. දැන් ඔන්න ටිකක් පායලා තියෙන්නේ. ඉතින් මම හිතුවා අද ඩිනර් එක විදිහට රෝල්ස් හදන්න. සාමාන්‍ය ඩිනර් එකක් විදිහට රෝල්ස් කන්නේ නැහැනේ කවුරුත්. ඒ වුණාට මට වහින වෙලාවේ ක්‍රේවින් එකක් ආවා. උණු උණුවේ රෝල් එකක් කාලා උණු උණු තේ එකක් බොන්න. අන්න ඒකේ හින්දා තමයි මම රෝල්ස් හදන්න ගත්තේ. අපේ ගෙදර කට්ටියට ඒක ඉතින් ඉෂුව එකක් නැහැ. ගෙදර හැමෝම රෝල්ස් කනවා. ඒක ඉතින් ඩිනර් එකටද නැත්නම් ටී ටයිම් එකටද ඉෂුව එකක් නැහැ. ඕනම වෙලාවක රෝල්ස් කන්න අපේ ගෙදර කට්ටිය රෙඩි වෙලා ඉන්නවා. එහෙනම් යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලලා ලස්සන කමෙන්ට් එකක් මට ඔන්න තියන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ ෆිනින් එකට අවශ්‍ය කරන අල, සැමන්, ලුණු, සුදු ලුණු, කරපිංචා ඒ දේවල් ටික මම මුලින්ම අල ටික හොඳින් තම්බලා හොඳට පොඩි කරගත්තා. සැමන් එකත් හොඳට පොඩි කරගත්තා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ ඒකට මම කුරුඳු පොතු, එනසල්, කරාමුණටි, ඒ වගේම ලුණු, සුදු ලුණු, කරපිංච එකතු කරලා තෙලේ බෙදගත්තා. ඒ ටික හොඳින් තෙලේ බෙදුනට පස්සේ පොඩි කරගත්ත සැමන් එක එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. ඊට පස්සේ සැමන් එකට මම මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, 3-5 කුඩු, කහ කුඩු එකතු කරගෙන හොඳින් කලවම් කරගත්තා. මම මේ වෙලාවේදී ලුණු එකතු කරන්නේ මොකද මම අල තම්බන කොටත් අලවලට ලුණු එකතු කරලා තමා තම්බ ගත්තේ. ඒ වගේම සැමන් එකේ ලුණු තියෙනවනේ. ඉතින් මේ සේරම එකතු කරලා කලවම් කරලා ඉවර වෙලා තමා ලුණු ටික එකතු කරගන්නේ මදි පාඩුව විතරක්. සැමන් ටිකත් හොඳට ස්පයිසස් එක්ක කලවම් කරලා අන්තිමට තම්බලා පොඩි කරගත්ත අල ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කලවම් වෙනකල් මේ විදිහට මම කලවම් කරගන්නවා. කලවම් කරගෙන ඉවර වෙලා තමා මම ලුණු ඇද්ද කියලා බැලුවේ. ඉතින් ලුණු ටිකක් මදි කියලා තේරුණු නිසා මම ලුණු කුරු ටිකක් එකතු කරලා ලුණු කුරු ටික හොඳට දිය වෙනකන් මම මේ විදිහට ආපහු මිශ්‍රණය කලවම් කරලා ලුණු ඇද්ද කියලා බලනවා. ඔන්න දැන් නම් මගේ මිශ්‍රණය ගානට හැදිලා තියෙන්නේ. හරිම රසයි. ඉතින් රෝල්ස් හදනකොට අපි ගොඩක් වෙලාවට මේ අල සැමන් මිශ්‍රණය තමයි හදාගන්නේ. ඔන්න මම හදාගත්ත අල සැමන් මිශ්‍රණය. ඒ වගේම මෙතන මම බිත්තර වගේකුත් තම්බලා අරගත්තා. ඒ වගේම තමා ඉතා ඉක්මනින්ම හදාගන්න අවශ්‍ය නිසා අද මම ස්ප්‍රින් රෝල්ස් හදන ෂීට් එක භාවිතා කරලා තමා මේ රෝල්ස් ටික හදාගන්නේ. ඒ වගේම තමා මේ ෂීට් එක භාවිතා කරලා හදාගන්න රෝල්ස් ලේසියෙන් පෙඟෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ ක්‍රන්චියට, ක්‍රිස්පියට අපිට රෝල්ස් එක වැඩි වෙලාවක් තියාගන්න පුළුවන්. ඔන්න මම මුලින්ම හිතුවා බිත්තර රෝල්ස් ටික හදාගන්න. මම මේ පළවෙනියට නමන විදිහ එච්චර සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මේ විදිහට රෝල්ස් එක නැමුවාම රෝල්ස් එක ටිකක් ලූස් ගතියෙන් වැඩි. මම මේ පළවෙනි එක විතරයි මේ විදිහට නමා ගත්තේ. අනිත් සේරම මම අපි ස්ප්‍රින් රෝල්ස් හදනකොට නමා ගන්න විදිහටම රෝල්ස් ටික නමලා හදාගත්තා. රෝල්ස් ටික අන්තිමට මම අලව ගත්තේ පාන් පිටි මිශ්‍රණය. ඉතින් මම මේ පාන් පිටි මිශ්‍රණය වැඩිපුර ප්‍රමාණයක් හදාගත්තා. මොකද බ්‍රෙඩ් ක්‍රම්ස් වල තවරන්න කලින් අද මම මේ පාන් පිටි මිශ්‍රණය පොඟවලා තමා බ්‍රෙඩ් ක්‍රම්ස් වල රෝල්ස් ටික තවර ගන්නෙ. ඔන්න බලන්නකො මම ඊළඟට කොහොමද මේ රෝල් එක නමන්නේ කියලා. මේ විදිහට මිශ්‍රණයේ කොටසක් තියාගෙන ඔන්න ඔය විදිහට තමා මේ රෝල් එක නමා ගන්නෙ. මේ රෝල් එක මේ විදිහට නමා ගත්තාම ලූස් නැතිව තදට අපිට රෝල් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමා බැදගත්තට පස්සේ රෝල් එක හරිම ලස්සනට තියෙනවා.
ඉතින් කවුරු හරි පාන් පිටි මිශ්‍රණේ රෝල්ස් ටික තවර ගන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් බිත්තර සාරු වල රෝල්ස් ටික පොඟවලා බ්‍රෙඩ් ක්‍රම්ස් වල තවරගෙනම රෝල්ස් ටික බෙද ගන්න. ඉතින් මම මේ ක්‍රම දෙකටම රෝල්ස් බෙදලා තියෙනවා. මට නම් කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ රසේවත් පෙනුමවත් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා කැමති විදිහට ඔයාලට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් ආපහු මම මතක් කරන්නම් මල්ටි ෆන්ක්ෂනල් ඉලෙක්ට්‍රික් කුකින් පොට් එක ඔයාගේ කරගන්න ලස්සන කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ඉතින් ඒ කමෙන්ට් එකට ලස්සන රිප්ලයි කමෙන්ට්ස් ඒ වගේම ලයික් එන තරමට ඔයාගේ කමෙන්ට් එක টොප් කමෙන්ට් එක වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා දාන කමෙන්ට් එකට ඔයාලගේ යාළුවන්ට එහෙම ආරාධනා කරන්න ඒ කමෙන්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ කමෙන්ට් එකට ලයික් වැඩි කරගන්න, රිප්ලයි කමෙන්ට්ස් එහෙමත් වැඩි කරගන්න. ඔන්න මම අපේ රෝල්ස් ටික නමාගෙන ඉවර වෙලා දැන් බෙද ගන්න කලින් මුලින්ම පාන් පිටි මිශ්‍රණේ හොඳට තවරගෙන ඊට පස්සේ බ්‍රෙඩ් ක්‍රම්ස් වල එහෙම නැත්නම් පාන් කුඩු වල තවර ගන්නවා. මම බිත්තර රෝල්ස් 8ක් හැදුවා. ඊට පස්සේ ඉතුරු සේරගෙම සාමාන්‍ය රෝල්ස් හැදුවා. ඉතින් අද තමා මම රෝල්ස් වැඩිපුරම හදපු දවස. ඒකට හේතුව තමා වෙනදට මම පෑන් කේක් එක හදාගෙන රෝල්ස් එක හදාගන්නේ. මම එහෙම වීඩියෝ එකක් කලින් අප්ලෝඩ් කරලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඒකේ link එකත් මම ඔයාලට description box එකට එකතු කරන්න. එහෙම හදාගන්නකොට ඉතින් වෙලාව ගොඩක් යනවා. ඒ වගේම මහන්සියත් වැඩි. ඒ වුණාට අද මම ස්ප්‍රින් රෝල් ෂීට් එක භාවිතා කරලා හදපු නිසා මට ලොකු වෙලාවක් යන්නේ නැහැ. ෆිලින් එක හදාගන්න ටයිම් එක තමයි ටිකක් වැඩිපුර ගියේ. ඒක හින්දා මං ඉතින් ෆිලින් එක ඉවර වෙනකන් රෝල්ස් ටික හදාගත්තා. මොකද එකක් වැස්ස, බඩගිනිත් වැඩි, ක්‍රේවින් එකත් ලොකුයි. ඒ වගේම තමයි ඩිනර් එකට කියලා ආපහු මම අලුතෙන් මුකුත්ම හදන්නේ නැහැ. මේක තමයි ඩිනර් එක. ඉතින් ඒ නිසා මම ෆිලින් එක ඉවර වෙනකන් අද රෝල්ස් ගොඩක් හදාගත්තා. බලන්නකො කොහොමද කියලා මං හදාගත්ත රෝල්ස්. මේකත් බලලා අනිවාර්යයෙන්ම මම පෑන් කේක් එකකින් හදපු රෝල්ස් වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාලට වෙනස තේරෙයි කොයි රෝල් එකද හොඳටම හැදිලා තියෙන්නේ කියලා. ඔන්න මම දැන් රෝල්ස් ටික බද ගන්න තමා හදන්නේ. ලොකු තාච්චියක් තිබ්බනම් එකපාර සේරම දාලා බෙද ගන්න පුළුවන්. හැබැයි එහෙම වුණාමත් තෙල් වැඩිපුර අපතේ යනවා. ඉතින් මම ඔය සේරම හිතලා මෙන්න මේ වගේ තාච්චියක් මගේ ආප තාච්චිය තමයි රෝල්ස් බදින්නත් මම භාවිතා කරන්නේ. මල්ලඟ කොහොමද ලොකු තාච්චි නැහැ. ඒක හින්දා ඉතින් මේ තාච්චියෙන් තමයි මම අද රෝල්ස් ටික බෙදගත්තේ. ඔන්න තියෙනවා උණු රෝල්ස්. රෝල්ස් නම් පිස්සුවක්. මගේ ආසම කෑමක්. විශේෂයෙන් මේ විදිහට වහින දවස් වලට උණුවෙන් කන්න තියෙනකොට ඒක නම් මාරයි. ඉතින් ඔයාලත් ඔන්න ගෙදර ඉන්නවා නම් බලන්න මේ වැස්ස වෙලාවේ ඔයාලගේ ගෙදර ආදරණීයන්ට පොඩි බබාලා ඉන්නවා නම් ඔයාගේ හස්බන්ඩ් වයිෆ්ට ඔන්න ඔය විදිහට රෝල්ස් හදලා දෙන්න. ඒ කට්ටිය ආසාවෙන් කයි. ඔන්න මම දැන් සේරම රෝල්ස් ටික බෙදගත්තා. ඔය උඩම පොඩිවට තියෙන්නේ බිත්තර එකතු කරන්නේ නැතුව හදාගත්ත රෝල්ස්. යට තියෙනවා මම හදාගත්ත බිත්තර රෝල්ස් ටික. පේනවා නේද? ක්‍රිස්පි ගතියට රෝල් එක තියෙනවා. මේ මං හොයන්නේ බිත්තර රෝල් එකක් ඔයාලට කපලා පෙන්නන්න. ඔන්න බලන්නකෝ. ඒකත් මම ඉතින් හැඩ දාලා කපන්න එක විදියට හිතලා
අන්තිමට දෙකට කපා ගත්තා. ඔන්න තියෙනවා මම හදාගත්ත පිත්තර රෝල්ස්. ඉතින් මේ රෝල්ස් නම් ඇත්තටම මාරම රසයි. වෙලාවක් තියෙන වෙලාවක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගිහින් එන්නම්. bye.